උදාරා වෙනදා වගේම අපූර්වට ඔබ ගායනා කරා. මට හැබැයි මෙහෙම දෙයක් කියන්න හිතුණා මේ ඔබගේ ගායනය තුළ ඔබ අපූර්වට ගායනා කරා වගේ පොඩි කලබලයක් තිබ්බා වගේ මට නිකන් දැනුණා. මම හිතන්නේ මේ රිද්මේ වැඩිද කියලා මට හිතුණා ඔබ ගායනා කරනකොට. ඒ කෙසේ වෙතත් මේ වේදිකාව තුළ මේ තරඟාවලිය තුළ ඔබ දිගින් දිගටම රැඳිය යුතුයි කියන පදනම ඔයා විසින්ම සකස් කරගත්තා. ඔබට සුබ පතනවා. බොහොම ස්තුතියි සර්. උදාර මේ ගීතය මේ විදිහට ගායනා කරනකොට ඇත්තටම මට එක දෙයක් හිතුණා විශේෂයෙන්ම මේ අද අහන ගීත ගායනා කරපු ඒ ප්‍රවීණයන්ට කොයිතරම් භක්තියක් ඇති වෙනවද කියන එක. මොකද ඔවුන් මේ ගීත ඉතා පෞරුෂයකින් ගායනා කරපු නිසා පරම්පරා ගණනාවක් මේ උදාරා වගේ අය පවා ඔවුන් මේ උදාරාගේ පෞරුෂය හදන්න පවා ඒ හඬවල් මුල් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම උදාරා ඔබ තාම පොඩි පාසල් යන දරුවෙක්. නමුත් ඔබගේ ගායනය තුළ මොනම විදියකින්වත් ඔබ තාම පාසල් යන දරුවෙක් කියලා පේන්නේ නැහැ. ඉතා හොඳ පෞරුෂයක් ඔබේ හඬට තියෙනවා. ඔබත් අනිත් සියලුම දෙනා වගේ අද වෙනකොට ඉතා හොඳ ස්ථාවරයක් තබාගෙන තියෙනවා ශ්‍රී ලංකන් ලයිෆ් වැඩසටහන තුළ. ඔබට සුබ පතනවා. බොහොම ස්තුතියි. උදාර පන්සල් එහෙම ගිහිල්ලා පිරිත් නුලක් එහෙම ගැට ගහගෙන ඇවිල්ලා තින්නේ. කොහොම හොඳයි ආගම දහම ත්‍රිවිධ රත්නය බෞද්ධ ආගමානුකූලව ඉන්නවා නම් එහෙම හිතන්නේ බතන එක හොඳයි. ඒ වගේම උදාරා මම මීට ඉස්සෙල්ලා තරග වාර එකකට ඉස්සෙල්ලත් මම ආවා. උදාරා එයාගේ ගායනය දිනෙන් දින දියුණු කර ගන්නවා. ඒ වගේම තරගාවලටත් අවතීර්ණ වෙනවා. ඒත් එක්කම මේ තනුව තුළ උදාරා ගායනා කරනකොට මට දැනෙච්ච දේ තමයි හැඟුම්බර බව කියන එක. ඒ කියන්නේ ඒ හැඟීමෙන් උපරිම හැඟීමෙන් උදාරා ගායනා කළ එයාගේ කටහඬ පාවිච්චි කළා. ඉතින් උදාරාගේ කටහඬ තුළ අර එයාගේ වයස පේන්නේ නැහැ. නමුත් එයා හොඳ හඬකින් හොඳ හැඟීමකින් මේ ගීතයට අර්ථයක් දුන්නා කියන එක මම විශ්වාස කරනවා. උදාරට සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සර්. නවරත්න ගමගේ මහත්මයා ඔබතුමාටත් තියෙන්නේ මෙවැනි අදහස්ද නැත්නම් උදාරාගේ ගායනය තුළ ඔබ යම්කිසි විශේෂ දෙයක් දකින දෙයට එහා? ධනංජය දැන් මේට ඉස්සෙල්ලා ගායනා කරා චලනිත්. දැන් උදාරත් ගීතයත් උදාරේ ගීතයත් මම ඇහුවා. දැන් අපි අද ගායනා කරන්නේ ගොඩක් දුරට ඇන්ජලින් ගුණතිලක ලතා වල්පල මහත්මිය ගීත. මම බලන්නේ මේ කටහඬ වෙනස් වෙන්නේ කොහොමද කියන එක මම මගේ විනිශ්චය තිබුණේ. දැන් මේ චලනිගේ කටහඬත් උදාරේ කටහඬත් බැලුවහම වෙනස් විදිහේ ගායනයන් මම දැක්කේ. ඒ කියන්නේ ගොඩක් දුරට අනුකරණයෙන් බැහැරවයි තියෙන්නේ. ඔවුන් මේ ගීත ඒ මිහිර අරගෙන ඒ මිහිර ඔවුන්ගේ හැඟීම් වලින් ඔවුන් ගායනා කරනවා. ඉතින් ඒක විශේෂයි. දැන් මම දකින්නේ උදාරා ගායනා කරපු ගීතේ මට දැනෙන්නේ වගේ ඒක විශේෂ දක්ෂතාවයක්. ඒ දක්ෂතාවය තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මතක් වෙනවා ඔබ මේ වේදිකාවේ මුලින්ම ගායනා කරේ ලතා වල්පොල මහත්මියගේ ගීතයක්. අද දවසේ ඔබ අවසාන මහා වටේදී එක්තරා තීරණාත්මක රාත්‍රියකදී එම ගායිකාවගේම ගීතයක් ගායනා කරන ඊට වඩා නිදහස් සාරකින්. එදා මෙදා තුර මේ ශ්‍රී ලංකන් ලයිව් වේදිකාව තුළ ඔබ රැස් කරගත්තු හොඳම දේ හැටියට දකින්න ඔබ මොකද්ද? මම හිතන්නේ විනිශ්චය මණ්ඩලයේ අදහස් එදා තරඟේ පටන් ගන්නකොට තිබ්බ තත්ත්වයට වඩා අද වෙනස්. ඉතින් විනිශ්චය මණ්ඩලයෙන් ලැබිච්ච උපදෙසුයි ඔක්කොම අරගෙන තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් සතුටුයි ගැන.